ඔයාලා හැමෝම අදත් සුපුරුදු විදිහටම මගේ සම්බුතෝරා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ටිකක් විශාල ප්‍රමාණයේ indoor plants කිහිපයක්. මේවා ඔයගොල්ලෝගේ ගෙදරට කාර්යාලයට එක් කරගැනීමෙන් ඉතා වටිනා පෙනුමක් ලබා ගන්න පුළුවන්. බලමු අද මගේ තියෙන එකතුව කොහොමද කියලා. එකෙන් තියෙන්නේ මෙන්න මේ රෙඩ් කොංගෝ ශාකය. මේක පිලොඩෙන්ඩ්‍රම් විශේෂයක්. මෙන්න මේ රෙඩ් කොංගෝ හොඳින් වැඩුණු ඉතා විශාල මව් ශාකයක් තියෙන්නේ. විශාල පත්‍ර තියෙන මේ මව් ශාකය අදාළ වෙන්නේ රුපියල් 1500ක මුදලකට. මේ අංක 1. අංක 2කින් මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ඒ රෙඩ් කොංගෝ ශාකයේම කුඩා ශාක. අංක 2 යටතේ තියෙන්නේ රෙඩ් කොංගෝ. මෙන්න මේ ශාක මේ ඔයාලට රුපියල් 500ක මුදලට මිලදී ගන්න පුළුවන්. අංක 3න් තියෙන්නේ මෙන්න මේ ring of fire කියන පිලොඩෙන්ඩ්‍රම් විශේෂය. මේකත් හොඳට වැඩුණු විශාල මව් ශාකයක්. මේක රුපියල් 1000ක් වෙනවා. අංක 3 යටතේ. දැන් මම ඔයාලට අලෙවි කරන්නේ මෙන්න මේ ring of fire කියන මව් ශාකයේම කුඩා ශාක. මේවත් හොඳට වෙරිගේටඩ් වෙලා තියෙනවා. මෙන්න මේ ශාක අලෙවි වෙන්නේ රුපියල් 600ක මුදලකට. අංක 7. අංක 5න් තියෙන්නේ මෙන්න මේ මූන්ලයිට් මදර් ප්ලාන්ට් එක. මේක අලෙවි වෙන්නේ රුපියල් 1000ක මුදලකට. මේක හොඳට කට් කරන්න පුළුවන් ලොකු මව් ශාකයක්. රුපියල් 1000ක් වෙනවා අංක 5න් තියෙන මූන්ලයිට් ශාකය. අංක 6න් තියෙන්නේ මෙන්න මේ මූන්ලයිට් ශාකයේම කුඩා ශාකයක්. මේක රුපියල් 500ක්. අංක 7න් තියෙන්නේ මම අර ඉස්සල්ලා ඔයාලට පෙන්නුවේ මූන්ලයිට් ශාකය. මේකේ මූන් ජයන්ට් කියන ශාකය. මේකට සමහරු මූන් කාඩිනල් කියලාත් කියනවා. යෙලෝ කාඩිනල් කියලාත් කියනවා. මේක මූන්ලයිට් එකට වැඩිය මේ පත්‍ර ගොඩාක් විශාලව වැඩෙනවා. මේ ශාකය රුපියල් 1500ක් වෙනවා අංක 7. අංක 8න් මෙන්න මේ මූන් ජයන්ට් ශාකයේ කුඩා ශාක මේ වලින් වෙන්නේ රුපියල් 800ක මුදලකට. අංක 9න් මෙන්න මේ බ්‍රවුන් කාඩිනල් කියන පිලෝ විශේෂය. මේව හොඳින් වැඩිච්ච ඉතා විශාල ශාක. මේක රුපියල් 1500ක් වෙනවා. අංක 10න් තියෙන්නේ මෙන්න මේ ක්‍රොකඩයිල් මව් ශාකය. මේක ඉතා හොඳින් වැඩිච්ච විශාල ශාකයක්. මේක රුපියල් 1500ක් වෙනවා. අංක 11න් තියෙන්නේ මෙන්න මේ ප්ලූටෝ කියන පිලොඩෙන්ඩ්‍රම් විශේෂය. මේකේ ක්‍රොකඩයිල් ශාකයට වැඩිය ගොඩාක් පළලට මේකේ පත්‍රය හැදෙනවා. මේකත් රුපියල් 1500ක්. අංක 12න් තියෙන්නේ මෙන්න මේ ඔරෙන්ජ් ප්‍රින්සස් කියන පිලොඩෙන්ඩ්‍රම් විශේෂය. අංක 12න් මේකත් ඉතා හොඳින් වැඩුණු විශාල මව් ශාකයක්. මේකත් රුපියල් 1500ක් වෙනවා. අංක 13න් තියෙන්නේ මෙන්න මේ ලා කහ පාට දැල්ලක් තියෙන බනානා ලීෆ් කියන පිලොඩෙන්ඩ්‍රම් විශේෂය. මේකත් හොඳින් වැඩුණු විශාල ශාකයක්. මේකත් රුපියල් 1500කට අලෙවි වෙන්නේ. අංක 14න් තියෙන්නේ මෙන්න මේ සැලෝමි එහෙම නැත්නම් සනාඩෝ කියන මෙන්න මේ පිලොඩෙන්ඩ්‍රම් විශේෂය. මේකත් හරිම විචිත්‍ර ශාකයක්. මේක ඉතා විශාල මව් ශාකයක්. මේ කලී වෙන්නේ රුපියල් 1800කට. අංක 15න් තියෙන්නේ මෙන්න මේ සනාඩෝ කියන ශාකයේම කුඩා ශාකයක්. මේ ශාකය රුපියල් 800ක් වෙනවා අංක 15. අංක 16න් තියෙන්නේ මෙන්න මේ පිලොඩෙන්ඩ්‍රම් විශේෂය. මේකත් රුපියල් 1500ක් වෙනවා. අංක 17න් තියෙන්නේ මෙන්න මේ කොංගොරෝජෝ කියන පිලෝ විශේෂය. මේක පඳුරු ආකාරයට තමයි හැදෙන්නේ. කොම්බර මම මුලින්ම පෙන්නුවේ අංක 1 යටතේ කොංගෝ ශාකය. ඒකට වැඩිය කුඩා පත්‍ර තියෙන්නේ. මෙන්න මේ කොංගොරෝජෝ එහෙම නැත්නම් මිනි කොංගෝ කියන ශාකය අංක 17න් රුපියල් 500ක්. අංක 18න් ෆ්ලොරිඩා කියන මෙන්න මේ පිලෝ විශේෂය. මෙන්න මේ ශාකය අදාළ වෙන්නේ රුපියල් 500ක මුදලකට. අංක 19න් පැරයිසෝ කියන පිලෝ විශේෂය. මේ පිලෝ ශාකය රුපියල් 500ක්. අංක 20න් ඔරෙන්ජ් මාමලේඩ් කියන මෙන්න මේ පිලෝ විශේෂය. මේකේ තද තැඹිලි පාට ලස්සන දැල්ලක් තියෙනවා. මේක රුපියල් 800ක්. අංක 20. අංක 21න් තියෙන්නේ පේන්ටඩ් ලේඩි කියන මෙන්න මේ පිලෝ විශේෂය. අංක 21න් මේක රුපියල් 800ක් වෙනවා. අංක 22 යටතේ මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ සෙන්සවේරියා ශාකය.
මේ අර අපි ගොඩක් දැකලා තියෙන පරණ සෙන්සවේරියා වර්ග නෙමෙයි. මේ ඔක්කොම අලුත්ම වර්ග. මේ සෙන්සවේරියා ශාකය අද අලෙවි වෙන්නේ රුපියල් 1500ක මුදලට අංක 22. අංක 23න් තියෙන්නේ මෙන්න මේ සෙන්සවේරියා ශාකය. මේකත් අලුත්ම විශේෂයක්. මේ සෙන්සවේරියා ශාකය වෙන්නේ රුපියල් 1500ක්. අංක 24න් මෙන්න මේ පිලොඩෙන්ඩ්‍රම් විශේෂය. මේක රුපියල් 700ක්. අංක 25න් පින්ක් ප්‍රින්සස් මෙන්න මේ අඩියකටත් වඩා උස මෙන්න මේ වගේ විශාල ශාක තියෙනවා. මේ ඔයාලට අලෙවි වෙන්නේ රුපියල් 1300ක මුදලකට. මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නපු පින්ක් ප්‍රින්සස් ශාකය අංක 25 යටතේ තියෙන්නේ. ඒ පින්ක් ප්‍රින්සස් ශාකයේම ප්‍රමාණ කිහිපයකින් ශාක ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒකේ මෙන්න මේ මධ්‍යම ප්‍රමාණයේ මෙන්න මේ වගේ පින්ක් ප්‍රින්සස් ශාක අංක 26 යටතේ ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් රුපියල් 600ක මුදලකට. ඒ වගේම අංක 27 යටතේ මෙන්න මේ වගේ ප්‍රමාණය හොඳින් වර්ණවත් වෙච්ච මෙන්න මේ වගේ ශාක ලබා ගන්න පුළුවන් ඔයාලට රුපියල් 450ක මුදලකට. අද දවසේ මම ඔයාලට ගෙනාව හැම එකක්ම ඉතා වටිනා පිලොඩෙන්ඩ්‍රම් විශේෂ, ඒ වගේම සෙන්සවේරියා විශේෂ. මේ ශාක හැම එකක්ම හොඳින් වර්ධනය වෙච්ච ශාක. ඒ වගේම තමයි සමහර ඒවල මව් ශාකයත් එක්කම මම මේක දෙන්න පුළුවන් කුඩා ශාක පෙන්නුවා. ඒ කුඩා ශාක පෙන්නුතු ඒවත් හොඳින් වර්ධනය වෙච්ච ශාක. ඔයාලට මේ වයින් මොනවා හරි ශාක අවශ්‍ය නම් ඔයාලා මගේ WhatsApp අංකය දෙන්න 076 432 1194 කියන අංකයට ඔයාලට අවශ්‍ය ශාක මොනවද කියලා කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ මල් පැලෙච්ච දවසක් මිලදී ගත්තු හැම දිනකටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.